අමි චිට් එක තියෙන තැන බලන්න එපා. චිට් එක කියවන දිහා විතරක් බලපන්. සර් hina ගස්සන්න එපා අපිට චූයි අයිලු. ඇයි බං උඹලා චූ බරේ දින්නේ? රශ්මි කෝනේ බං. ඒ ඕනි කෙනා එන්න ළඟට. සර් ගයාතිට සින්දුවක් කියන්න දෙන්න. ගයාති කවුද? ඉන්නවද? හරි. අනේ කම්මැලි අප්පා සින්දුවක්වත් කියන්න. උඹ හිතුවද මියුසිකල් ෂෝ එකක් කියලා මේක? සෙමිනා කම්මැලි තමා. සර් ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මේ මොකක්ද යකෝ මේ? හයියෝ හයියෝ. හැම සෙමිනා එකකම ඔය චිට් එක එවනවා මං මේ මොක බොහොම කියලා වෛරලුත් ගියා ඕක. නෑ බං. සර් මාව ක්‍රෂ් කරන් ඉන්න අයියා බබා එනවා කිව්වා. හොයලා දෙන්නකෝ. හොයේ නංගි බබාගේ අයියා බබා. හොයන්නේ කොහොමද මේ සුදු අප්පච්චිලා ගොඩින්? මේ ඔක්කොම නම් කියවන්න බැරි අයියා. අනේ පනේ තනේ වෙන්නේ. යකෝ ඒක සිංහල වචනයක්. කුමාරතුංග මුනිදාස කියුවේ කවියක්. අනේ පනේ තනේ වැනේ. අනේක ප්‍රාණීහෝ තෘෂ්ණාවෙන් වෙනසෙති. තේරෙනවද? මොකද නිදිමත වෙලා වගේ. සර් දැක්ක ගමන් හිත ඇදුනා. මගේ මුළු හිත ඇදීලා ගියා. චෝටි සර්ගේ කතා බහින් අපේ ලෝකේ එළිය වුණා. සන්ලයිට් ගෑවා වගේ. ආදරේ සර් අහස තරම්. කෙනෙක් කියන්නේ. ආයේ ඉතින් මේ මූණ සර් ඉන්ටර්වල් ඕනේ. දෙකට දෙන්නම් ආ. දෙකට දෙනවා ලොකු ඉන්ටර්වල් එකක් ආයේ අවුරුදු ගානකින් හම්බෙන්නේ නැහැ. සර් මගේ ක්‍රෂ් එක සෙමිනර් එකට ආවද නැද්ද කියලා හොයාගන්න අමාරුයි. පුළුවන් නම් හොයලා දෙන්නකෝ. බ්‍රෂ් එකක් කරන් දත් මැදපන්. ක්‍රෂ් එක හොයන්න ආවා. කෙල්ලේ. ඒක එවලා තියෙන කෙල්ලේ. වල් ගෑනු. මෙච්චර ලස්සන කොල්ලෙක් ඉදි මං කිව්වේ ස්ටේජ් එක ගැන උඹ මොකද ආඩම්බර වෙන්නේ? මූ මෙහෙම කොල්ල එක හදනවා. සි සර්ගේ හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා. ඒත් සර් වීඩියෝ වලට වඩා ලස්සනයිනේ. වව්. බලන්නකෝ අන්න ඒ වගේ චිත් එවන්නකෝ සතුටු හිතෙන්න. මේවා දාලි ඉවර වෙලා වෛරල් වෙන එකත් වෙනම කතාවක්. මේ මට බයිනවා කට්ටිය බයිනකොට උඹලත් බැනහල්ල සර් පුක ඇඳලා එවලා තියෙනවා මේම තිබ්බ පස්ස දැන්නම් මෙහෙම වෙලා තියෙමු. හරිද? ඊට කලින් ඉන්ටර්වල් එකක් දෙන්නලු. ඇයි ඔයාලා ඔච්චර බය මොලේ තැලෙන හින්දාද? පොළොන්නරුවේ කට්ටියගේ මොලේ තියෙන්නේ හෙද? නෑනේ කොහෙද තියෙන්නේ පොතේ? ඈ? ඒක තමයි දැක්කා. උකුණුත් තිනවනේ. හායි කියන්නේ ඉතින්. ආනේ හායි සර්. මේවල මෙපැත්තෙන් හායි කියන්නේ ඉතින්. හායි. මේක බලමු. ඊයා බං කෙල ගාලා වලද මන්ද මේකන. ෂුට්ටක් ගන්න බොරු. සර්ට කොහොමද අපෙන් ඇහුවේ සර්ට කොහොමද සර් අපෙන් ඇහුවේ නැතත් අපි නම් බඩේ අමාරුවක් අසනීපයක් නැහැ අවුල නැහැ සැපෙන් ඉන්නෝ හොඳයි සර් නෑ තව සති දෙකයි දෙකකින් ගෙදරින් බත් කාලත් ඉවරයි සර් ඔයා රෝල් මේවා හරියට එවන්න හොඳේ සර් ඔයා රෝලේ හිලාස්සට පෑනක් දාලා දිග හරින එතකොට ලේසි හරි උඹලා හිලාස්සට දාලා එවන්න එපා මං කියන්නේ පෑන
ලේසි නේද කොට? නැත්තම් සවිදු අයියට දුන්නා නම් ඉවරයිනේ අතට. එයා හොඳට දන්නවා ඔය පෑන් දාන්න. එයි මම කිව්වද නෑ? තව ටිකයි සර් පහලට යන්. හරි මට සර් දන්නවද දෙයක් නෑ කියහන්. අම්මෝ යකෝ. සර් මොනවා නැතත් සර්ගේ කොණ්ඩේ මරු. එයා මේ ලේසියෙන් හම්බෙන්නේ නැහැ මිනිස්සුන්ට කොණ්ඩා. බලයි නෑනේ බලහන් කපුටු කූඩයක් වගේ ගන්න. හරි. ගම්පහ කට්ටිය තියනවා විදි හදන. කියලා දෙන්නකෝ පස්සේ. සර් යන්න කලින් මායි මගේ යාළුවෝ සෙට් එකයි ෆොටෝ එකක් ගහන්න එන්නම්. හාද එන්න. ෆොටෝ ගන්න පුළුවන් අවුලක් නැහැ. හැබැයි එළියට ගියාම එළියේදී ෆොටෝ ගහමු. ඇතුලෙන් නම් ෆොටෝ ගහන්න එපා පුටු පෙරලාගෙන මේ කැමරා බඩු පෙරලාගෙන. හම්බ කරන් කන්නේ තෝවයි. සර් දන්නවද දෙයක්? දන්නේ නැහැ බන් දෙයක්. කිය. මම මේ සෙමිනාර් එකට ආවේ අපේ අම්මගේ කටේ බලයට. අපේ අම්මගේ ක්‍රස් එක මේ ටොපික් එක්ක බෑ මේ ලබ්බ කරන්න. මම ඔන්ලයින් ක්ලාස් බලනකොට සර් අපේ අම්මා වැඩ ටික නතර කරලා සර්ගේ දිහා බලන් ඉන්නවා. මොනවා වුණත් අපේ තාත්තා තව චුට්ටයි සර් පහලට යන්න. හරි කරදරයක් මේ ගෑනු. මේ බලපන් ඒක කැත. සර් බලන්නකෝ ආපු වෙලාවේ ඉඳන් සන්තෝෂෙන් මයික් එකකුත් තියාගෙන කෑග් ගහ එහෙට යනවා මෙහෙට යනවා. සර් චුට්ටක් කට පියාගන්න. සර්ට මොනවා වුණත් ආදරේ අන්තිම ටික. විශ්වාසයක් තියාගෙන මේ චිත් එක දිග ඇරලා බැලුවට love you sir. බලන්නකෝ අන්තිම ටික හොඳයි යා. හරිද? හරි සන්තෝසයි. බලමු මේ අස්සේ තියෙනව අරගෙන. හරි වලත්තයි මේ ගෑල් ළමයිනේ. පොළොන්නරුවේ ඔක්කොම එහෙමද ගෑල් ළමයි? ඔව්ද? ඈ? මේ ඌ කියන්නේ? ඔයාලා නම් හතර පොයටත් සිල් ගන්නවනේ. ගල් විහාරෙමනේ. හරි. සර් බැඳලාද? Yes of course. නැත් අම්මට බඳින්න කෙනෙක් ඉන්නවද? නැත්තම් මේකට කෝල් එකක් ගන්න. නම්බරයක් එවලා තියෙනවා. බලපන් උඹලා කෙල්ලන්ට නම්බර් දෙන්න try කරනවානේ. දැන් උඹලට ඉගෙන ගන්න කියලා. මෝඩයෝ. හරි. මම මේ කරන අපහාස වලටවත් උඹලට හිතෙන්නේ නැද්ද මේක ඉගෙන ගන්න ඕනේ කියලා? සර් ඔය සුදු ලයිට් එක අයින් කරන්න S2 රිදෙනවලු. මොනවා කරන්නද බං මට කොච්චර රිදෙනවද? උඹලට ඔච්චර රිදෙනවද? මොනවා කරන්නද මේ උඹලා මෙතන ෆිසිකල් ප්ලැනට් අතන ලක්ෂයක් විතර බලන් ඉන්නවා සේනග. රශ්මිකා ඊයේ වැඩ වගේ. කවුද යකෝ මේ මල්ලි? මල්ලිද නංගිද? නංගි මල්ලිද? කොහෙද යන්නේ? වැරද්ද? පරිස්සමට යන්න ඕනේ. ආයි හම්බෙයිද දන්නේ නෑ මම කියන්නේ මාව හම්බෙයිද දන්නේ නෑ ආයි. සර් දසුනිට මෙතෙන්ට එන්න කියන්නේ. ඒ මොකටද? දසුනිටද දසුන්ටද? දසුනි. මෙතෙන්ට එන්න කියන්නේ. මේක කෙල්ලෙක් කියූප එකක් නම් අවුලක් නෑ. ඉතින් යාළුවා වෙන්න ඇති නේද? ඇති අනේ කියන්නේ පොඩ්ඩක් ඉඳහන්කෝ මට මේ පාඩමක් කරන්න තියෙනවා. නැත්තම් ඊට පස්සේ මොකද දන්නවද උඹලා කරන්නේ? උඹලා කරන්නේ මේකේ වීඩියෝ එක දාපු ගමන් කොහේ හරි සෝෂල් මීඩියා එක ඉගන්නුවෙත් නැහැ. කට කැඩිච්ච කතා අහන්න. සර් මම නම් සර් බලන්න නෙවෙයි ආවේ. සවිඳු අයියව බලන්නයි ආවේ. හැබැයි සර්ටත් ආදරෙයි. එහෙම ඩබල් ගේම් ගහන්න බෑ පුතේ. ආදරේ නම් එක්කිනෙට ආදරේ කරන්න. අපි කැමති නෑ ඕවට. නැද්ද? මේ පිරිමි ළමයි උඹලා චිට් එව්වේ නැද්ද බං? සර් අපි උදේ ඉඳන් බලන් හිටියේ සවිඳු අයියව බලන්න. වැඩියෙන් සවිඳු අයියව බලන්න. වැඩියෙන්ම සවිඳු අයියව බලන්න හිටියේ. මේ මොකද්ද රොකට් එක? සර් දැන්වත් ඉන්ටෝල් එකක් දෙන්න. ඉන්ටෝල් එකක් කියන්නේ මොකද්ද?
මදැස දෝනියෝ බලන්න කියලා ආවා. දැන් ඒකත් නැහැ. අපි පව්. මේට එක්සත් ජාතීන්ගේ දෝනි නිසා බැටකන්නන්ගේ වෙන්න තබව. හරි. නේ වගේ ජාතියක්. නේ අපි මේක ඉවර කරන්න ඕනේ. දැන් ආතල් කෑල්ලකට යන්න. හරිද? ආතල් කෑල්ල සර් ඔච්චර චිල් එකේ ඉන්නේ කෙල්ලෙක් එහෙම නැද්ද? ඒකනේ චිල් එකේ ඉන්නේ. හිටියානම් චිල් එකේ ඉන්නද? උඹලා මෝඩයි බං. තව ටික දවසකින් උඹලට තේරෙයි මේවා. වැඩි කරමු.